ආයිබෝවන් අපි අද ඇතුගල ටීවී ඔස්සේ ඔබව කැඳවාගෙන යන්නේ ඓතිහාසික වූ වන්නිහත්පත්යේ වැදගත්ම බුදු සිද්ධාස්ථානයක් කරා. මේ සිද්ධාස්ථානය ගත්තාම හතර පැත්තෙම ඊටාම් උස් ස්ථානයක පිහිටලා තියෙන මුළු වන්නිහත්පත්තුවම විතරක් නෙමෙයි සත්කෝරළේ සම්පූර්ණම පෙනෙන ස්ථානයක්. ඒ වගේම පෞරාණික විහෙර විහාරවලට සම්බන්ධතාවයේ තියෙන සංනිවේදන මධ්‍යස්ථානයක් හැටියට හඳුන්වන්නට පුළුවන් මේ ස්ථානයට නම් කරන්නේ හලමගල රජමහා විහාරස්ථානය කියලා. රජමහා විහාරස්ථානයේ උසම කඳු මුදුනේ ඉඳලා තමයි අපි ඔබ අමතන්නේ. මෙතන ඓතිහාසික වශයෙන් ගත්තාම අනුරාධපුර රාජධානිය අර පැත්තනොත් උතුරෙනොත් යාපහුව රාජධානිය මේ පැත්තනොත් කුරුණෑගල රාජධානිය මේ පැත්තනොත් සහ තම්මැන්නාඩුවේ මේ පැත්තනොත් ආදී වශයෙන් හතර පැත්තෙම මේ ඓතිහාසික රාජධානි වට කරගත්ත තැනක්. එතකොට මේ අපේ දේවානම්පියතිස්ස රජතුමාගේ යුගයේ අර ගව්වෙන් ගව්ව විහාර පන්සල් හැදීමේ සංස්කෘතිය යටතේ අපේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි හැදිච්ච පෞරාණික විහාරස්ථානයක් තමයි හලමගල රජමහා විහාරස්ථානය. ඒ විහාරස්ථානයේ බොහෝ නටබුන් ඓතිහාසික තොරතුරු ජන කතා බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපි මේ මුදුනට ඉඳලා ඔබව අමතන්නේ ඒ දර්ශන පෙන්නලා අපි පහලට බැහැලා මේ විස්තර කතා කරමු. හොඳයි අපි එහෙමනම් යමු පහලට දැන්. විහාරස්ථානයට හලමගල කියලා සඳහන් කරලා තියෙන්නේ අපි පෙර දිනක ගවේෂණය කළ හලමගල පත්තිනි දේවාලය හා ආශ්‍රිතව මේ විහාරයේ තියෙන නිසා. හැබැයි මේ විහාරයේ පැරණි කාලේ හඳුන්වලා තියෙන්නේ කැලේ විහාරය කියලා. හලමගල ප්‍රසිද්ධ වුණාම හලමගල පන්සල හැටියට මේ විහාරස්ථානයත් නම් වෙලා තිනවා. ඊට පස්සේ හලමගල විදියට තමයි හඳුන්වලා තියෙන්නේ. හලමගල විහාරස්ථානයේ තියෙන්නේ නිකකුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටි මැතිවරණ කොට්ටාසේ කොටවේර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති බල ප්‍රදේශයේ තියෙන්නේ ඊටාම සුන්දර ස්ථානයක්. මොකද මේ ප්‍රදේශයේ තියෙන උසම තැන බලාපුවහම පාරිසරික වශයෙන් භූගෝලීය වශයෙන් ඊටාම වැදගත් ස්ථානයක් හැටියට නම් කරන්න පුළුවන්. සරුසාර පොල් වගාවන්, එතකොට කුඹුරු යායවල්, කෙහෙල් වගාවන් ආදී සරුසාර ප්‍රදේශයක තමයි මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ. හොඳ පිම්බීමක් හැටියට අපට කියන්න පුළුවන් හලමගල රජමහා විහාරස්ථානයේ. දැන් අපි ඉන්න මේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ දර්ශනීය බුදු පිළිමයට පිටිපසින් හොඳ ගල් කෙමක් තියෙනවා. අපි පැරණි රහතන් වහන්සේලා පෑන් පහසු වුණ ස්ථානයක් හැටියට හඳුන්වන්නේ. පසු කාලයක වන සතුන් විවිධ අලිකොටි වලසුන් වගේ සතුන් මේ ප්‍රදේශයේ ඉන්නකොට මේකෙන් වතුර බීලා ඒ කටයුතු කරලා තියෙනවා. ඒ වගේ මේ විහාරස්ථානයට අවශ්‍ය ජලය මේකෙන් ලබාගෙන තියෙනවා. මේක ගැඹුරු ගල් වලක් ගල් කෙමක්. මේ පන්සලේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේලාට ඉමහත් පිහිටක් වෙලා තියෙන ගල් කෙමක්. ඓතිහාසික ගල් කෙමක් හැටියට හඳුන්වන්නට පුළුවන්. අපි පහළ ගිහිලා ඉතිරි කොටසත් අපි නරඹමු.